සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔබලා අද අපිත් එක්ක එකතු වෙන්නේ ට්‍රේස් ටෝක් වැඩසටහනත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ හැමදිනම අපි ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ මේ වැඩසටහනට. ඉතින් අද අපේ මේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ට්‍රේස් එක්ස්පර්ට් සිටි පරිශ්‍රයේ අපේ ටෙක්නොලොජි ඇන්ඩ් ඉනෝවේෂන් පාක් එකේ ෆැසිලිටීස් මැනේජර් ඉරේෂ් චතුරංග. ඉතින් ගොඩක් ආදරෙන් වගේම ගෞරවයෙන් මේ වැඩසටහනට ඔබ පිළිගන්නවා. මගේ පළවෙනි ප්‍රශ්නය යොමු කළොත් ඉරේෂ් චතුරංග කියලා කියන්නේ කවුද? ට්‍රේස් එකත් එක්ක කොහොමද සම්බන්ධ වුනේ? මම හිතනවා මම හොඳ ඉංජිනියර් කෙනෙක්. මම මුලින්ම වගේ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බේ කොන්ඩොමිනියම් ප්‍රොපර්ටිස් වල ඉංජිනියරින් මැනේජර් හැටියට. එතනදී මගේ කේපබිලිටිස් හඳුනගෙන මාව ස්ටඩි කරපු අය කෙනෙක් තමයි මාව ට්‍රේස් එක්ස්පර්ට් සිටි පරිශ්‍රයට හඳුන්වලා දෙන්නේ. ඒ ඇඳින්වීමේදී මම ට්‍රේස් එක්ස්පර්ට් සිටි පරිශ්‍රයට මුලින්ම ජොයින් වෙන්නේ ෆැසිලිටි ඉංජිනියර් කෙනෙක් හැටියට. ඊට පස්සේ මම මෙතන ට්‍රේස් එක්ස්පර්ට් සිටි පරිශ්‍රයේ තිබ්බ ෆැසිලිටීස් ගැටලු මම සොල් කරපු විදිහට මම ඒවට ඇඩ්‍රස් කරපු විදිහ අනුව මට ෆැසිලිටි මැනේජර් කියන පොසිෂන් එකට මාව පත් කළා. ඒක කොන්ඩොමීඩියම් ප්‍රොපර්ටිස් වල තිබ්බ කොන්ඩොමීඩියම් ඇක්ට් එකත් එක්ක ගියපු ඇක්ටිවිටීසුයි මෙතන ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ටිවිටීසුයි අතර ලොකු ඩිෆරන්ටයක් තියෙනවා. බට් මම ඒක කේට කරනවා කියලා මට තේරෙනවා. ෆැසිලිටි මැනේජර් කෙනෙක් විදිහට ට්‍රේස් එකෙන් ලැබුණු අත්දැකීම් මොනවද? කොන්ඩොමීනියම් ප්‍රොපර්ටිස් වල ප්‍රොපර්ටිස් මැනේජ් කරපු මට ට්‍රේස් එක්ස්පර්ට් සිටි පරීක්ෂයේදී ෂොප් ඇන්ඩ් ඔෆිස් ඇක්ටිවිටීස් වලට මුහුණ දෙන්න වුණා. ඒ අතරදී very deep level government එකත් එක්ක government related matters වලදී government එකත් එක්ක වැඩ කරන්න වුණා. ඒවා මට අලුත් දේවල්. මම ඒවට හොඳින් මුහුණ දුන්නා. ඒවා මම ලබාගත්ත ගොඩාක් හොඳ අත්දැකීම් සහ ඔෆිස් කම්පලෙක්ස් එකක් මේන්ටේන් කරන්න කොහොමද කියන එකත් මම මෙතෙන්දී මගේ එක්ස්පීරියන්ස් වලට අත්දැකීම් වලට එකතු කරගත්තා. ට්‍රේස් එකෙන් ලැබුණු අත්දැකීම් පර්සනල් ඩිවෙලොප්මන්ට් එකට කොච්චරක් දුරට උදව්වක් වුණා? ගොඩක්ම මගේ ස්කිල්ස් ඩිවෙලොප් වුණා. ගොඩක්ම ඉංජිනේරින් වැඩ කරපු මට බිස්නස් ඩිවලොප්මන්ට් පැත්තටත් මගේ KPIs තිබ්බා. මං ඒවා කේට කළා. සහ මම ඉස්සෙල්ලා කිව්වත් වගේ ගවර්න්මන්ට් එන්ටිටීස් එක්ක ගොඩක් දේවල් නෙගෝෂියේට් කරලා ගොඩක් MOUs සයින් වෙන්න. ඒවා මම කොන්ඩොමීනියම් ප්‍රොපර්ටිස් වල ඉද්දී නොකරපු දේවල් මෙහි ඇවිල්ලා කරලා ගොඩක් මං හිතනවා මං ගොඩක් වින් කරලා තියෙනවා. ඒ ඇක්ටිවිටීස් වලින් ගොඩක් දේවල් ආයතනයටත් මගේ පෞද්ගලික වැඩි දියුණුවකටත් ඒවා උදව් වෙලා තියෙනවා. ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක මේ වැඩසටහන සම්බන්ධ වුණාට. ඉතින් තවත් මේ වගේ ට්‍රේස් ටෝක් වැඩසටහනකින් ඉදිරියේදී ඔයගොල්ලොත් එක්ක අපි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.